අපි කසාද බැන්දේ වැරදිලා. අපි හමුුනේ වැරදිලා. මම මෙහෙ ආවේ වැරදිලා. අපි කොහොමද ඔන ඔය විදිහ අදහස් ඉංග්‍රීසි වලින් කතා කරන්නේ? සමහර වෙලාවට ජීවිතයේ එක එක කාලවල අපි ඔන්න ඔය වගේ අදහස් කතා කරනවා. නේද? අපි කසාද බැන්දේ වැරදිලා. එහෙමත් කියලා සමහරට ගෙදර පොඩ්ඩක් රණ්ඩු වෙන වෙලාවට එහෙම කියනවා අයියෝ අපි බැන්දේ වැරදිලා මං තමුසෙව බැන්දේ වැරදිලා. එහෙම කියනවා. අපි වැරදිලා තමයි බැන්නේ. එතකොට ඔය වැරදිලා කියන අදහස ගන්න by mistake කියන phrase එක පාවිච්චි කරනවා. by mistake. අපි කසාද බැන්දා we got married. ඒක තමයි අපි කතා කරන පළවෙනි උදාහරණය. Okay? By mistake we got married. By mistake we got married. වැරදිලා තමයි අපි කසාද බැන්දේ. By mistake we got married. Okay? By mistake we got married. එම වැරදිලා බැන්දා කියලා ඔය පොඩි පොඩි කතා බහ යන අතරේ බැඳලා අවුරුදු 5ක් 10ක් යද්දි තමයි කියන්නේ වැරදිලා තමයි අපි බැන්දේ. By mistake we got married. 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 වැරදිලා තමයි අපි කසාද බැඳේ. Okay? නැත්නම් ඊට වඩා හොඳ කෙනෙක් බඳින්න හිටියා මොනවා හරි ප්‍රශ්නයක් කළා ගෙදරින් අනම්මනම් කචල් දාලා දැන් ඉන්න කිරාව බැන්දා. එතකොට කියනවා අනේ වැරදිලාද මේ බැන්දේ අපි නේද? I had a better person. මට වඩා හොඳ ගොඩක් හොඳ කෙනෙක් හිටියා to get married. I had a better person to get married. Okay? වැරදිලා තමයි අපි බැන්දේ. By mistake we got married. By mistake we got married. Okay? පැහැදිලිද පළවෙනි phrase එක මේ පළවෙනි වාක්‍යය by mistake කියන phrase එකත් එක්ක පාවිච්චි කරමු. දැන් සමහරවිට කියනවානේ වැරදිලා අපි හම්බුනේ. වැරදිලා හම්බුනේ. අපි හම්බුණා we met. අපි හම්බුණා we met. වැරදිලා by mistake. By mistake we met. 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 වැරදිලා තමයි අපි හමු වුණේ. right. අපි තව උදාහරණ ටිකක් සාකච්ඡා කරලා බලමු. Okay? ඊට කලින් මතකද මේ පළවෙනි උදාහරණ දෙක? වැරදිලා අපි කසාද බැන්දේ. By mistake we got married. By mistake we got married. වැරදිලා අපි හමු වුණේ. By mistake we met. By mistake we met. වැරදිලා අපි හමු වුණේ. right? දැන් සමහර විට කෙනෙක් කියනවා මේ අපි හිතමුකෝ ඔයාට යන්න අවශ්‍ය යම් ගෙදරකට යන්න අවශ්‍යයි. හැබැයි ඔයා යන්නේ වෙන ගෙදරකට. සමහරවිට ඔයා ගියපු ලිපිනේ වැරදි. වෙන නිවසකට තමයි යන්න ඕනේ. ඔයා කියනවා මේ වැරදිලා තමයි අපි මෙහි ආවේ. නැත්නම් මම මෙහි ආවේ වැරදිලා. අපි මෙහි ආවේ කියන එකත් අපි කියමු ඊට පස්සේ. මම මෙහි ආවේ වැරදිලා. By mistake I came here. 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 සමහර වා හිතන්න එකම ගමින් මලගෙවල් දෙකක් තියෙනවා. ඕකේ? ඔයාට යන්න ඕනේ පළවෙනි මලගෙදරට. ඒත් ඔයා යන්නේ දෙවෙනි මලගෙදරට. ගිහිල්ලා ඉතින් ගෙනාවු මොන හරි දේවල් මේ මලගෙදර කට්ටියට බාර දීලා සමහර ඔයාගේ සමීප කෙනෙක් නම් ඔයා ටිකක් අඬලා හරි උනාට පස්සේ දන්නවා අනේ මේ අපේ ඥාතියා නෙමෙයි අපේ හිතවතා නෙමෙයිනේ මේ කියලා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ගෙනාවු දේවලුත් මලගෙදර ආයට දීලා අඬලත් ඉවරයි. යන්න ඕනේ අනිත් මලගෙදරට. වැරදිලා අපි මෙහෙට ආවේ. By mistake we came here. 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 Okay? අපි හිතමු හොටෙල් එකකදීවා හොටෙල් එක නවාතැන්න අරගෙන ඉඳි ඔයාගේ රූම් එක කියලා වැරදිලා වෙන රූම් එකකට යනවා හදිස්සියේ. Okay? ඔයා කියනවා අනේ sorry I'm sorry වැරදිලා තමයි මම මේ කාමරේට ආවේ.
right? Okay, by mistake I came into this room. By mistake I came into this room. By mistake I came into this room. okay, වැරදිලා මම සීනි ගොඩාක් එකතු කරා. සීනි ගොඩක් දැම්මම මම වැරදිලා. ඔයගේ ටී එකට හරි ප්ලේන් ටී එකට හරි සීනි ගොඩාක් එකතු කරා. එතකොට මම සීනි ගොඩාක් එකතු කළා. I added too much sugar. I added too much sugar. The වැරදිලා by mistake I added too much sugar. By mistake I added too much sugar. By mistake I added too much sugar. වැරදිලා මම සීනි ගොඩාක් එකතු කරා. By mistake I added too much sugar. By mistake I added too much sugar. වැරදිලා මම සීනි ගොඩාක් එකතු කරා. සමහරට කියනවා මේ වැරදිලා මම මිරිස් කුඩු ගොඩ එකතු කරා. okay, මිරිස් කුඩු chili powder. වැරදිලා by mistake I added too much chili powder. By mistake I added too much chili powder. By mistake I added too much chili powder. අපි හිතමුකෝ මේ ඔයාගේ පර්ස් එක වගේම තව පර්ස් එකක් ඔයාගේ ගෙදර මේසෙ උඩ තියෙනවා. අපි හිතමුකෝ ඔයාගේ සහෝදරයාත් ඒ විදිහෙම පර්ස් එකක් අරගෙන ඒත් ඔයා දන්නේ නැහැ. ඔයා වැරදිලා සහෝදරයාගේ පර්ස් එක ගත්තා. okay, පර්ස් දෙකම එක වගේ. right? ඔයාට කියන්න පුළුවන් sorry brother වැරදිලා තමයි මම ඔයාගේ පර්ස් එක ගත්තේ. right? by mistake I took your phone, your purse. By mistake I took 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 your purse. වැරදීමකින් මම ඔයාගේ පර්ස් එක ගත්තේ. සමහරවිට අපි අතින් වැරදිලා අපිට අවශ්‍ය කෙනාට නෙමෙයි වෙන කෙනෙකුට උනත් කෝල් එකක් යන්න පුළුවන් නේ. වැරදි ඩයල් එකක් අපි වැරදි නම්බර් එකක් අපි අතින් ඩයල් වෙන්න පුළුවන්. එතකොට ඔයාට කියන්න පුළුවන් I'm sorry මම ඔයාට කෝල් කළේ වැරදිලා. okay, by mistake I called you. 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 වැරදිලා මම ඔයාට කෝල් කරේ. By mistake I called you. By mistake I called you. වැරදිලා මම ඔයාට කෝල් කරේ. By mistake I called you. By mistake I called you. වැරදිලා මම නිමල්ට බැන්නා. වැරදිලා තමයි බැන්නේ. නිමල්ට නෙමෙයි බනින්න ඉතියේ වෙන කෙනෙකුට. හැබැයි මට වැරදීමක් වුණා. ඒ වැරදිලා මම නිමල්ට බැන්නා. මම නිමල්ට බැන්නා. I blamed නිමල්. I blamed නිමල්. I blamed නිමල්. වැරදිලා තමයි මම නිමල්ට බැන්නේ. By mistake I blamed නිමල්. 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 okay, right? You can say වැරදිලා මම ඔහුට සල්ලි දුන්නා. ඔයා මුදල් දෙන්න හිටියේ වෙන කෙනෙකුට වැරදිලා දුන්නේ තව කෙනෙකුට. By mistake I gave him money. 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 වැරදිලා තමයි මම මේ තීරණය ගත්තේ. මම මේ තීරණය ගත්තේ වැරදිලා. මම මේ තීරණය ගත්තා I got this decision. I got this decision. I got this decision. වැරදිලා by mistake I got this decision. By mistake I got this decision. By mistake I got this decision. වැරදිලා මම මේ තීරණය ගත්තේ. right? okay, hope you could understand all the examples that I explained here using by mistake. මම හිතනවා by mistake භාවිතා කරලා මම මේ පැහැදිලි කරපු ඔක්කොම උදාහරණ වාක්‍යයන් ටික ඔයාලට පැහැදිලි ඇති කියලා. right? okay, then that's enough for the day. So goodbye and take care.